පාඩුවක් ගත කරන්න හොඳම තැනක් හම්බෙලා තියෙනවා දැන් අපිට. ඒ තැන පෙන්වන්න. පාඩුවක් ගත කරන්න සුදුසුම හොඳම තැනක් හම්බෙලා තියෙනවා දැන් අපිට. ඒ තැන පෙන්වන්න තමයි යන්නේ. ඉතින් අපි ඉන්නේ මේ වසන්ත අයියාගේ හේනට ඇවිල්ලා තමයි ඉන්නේ. අර අපූර්ව නවාතැන තියෙන්නේ මේ හේනේ එක පැත්තකට වෙන්න තියෙන ඕන් ගහක් මුදුනේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ ට්‍රී හවුස් එකක්. ලස්සනට හදලා තියෙනවා, ගොඩක් නිදහසක් තියෙනවා, වාහන සද්ද මුකුත් නැහැ. අපි ට්‍රී හවුස් එකට ගිහිල්ලා බලමු. පට්ට ප්ලේස් එකක් නේ මල්ලි. ඉතින් මේ ට්‍රී හවුස් එකට ආවම ඕගොල්ලන්ට මෙන්න මේ වගේ රූම් එකක් තියෙනවා. මෙතන එක බෙඩ් එකක් තියෙනවා. මේ පැත්තේ තව බෙඩ් එකක් තියෙනවා. එන විදිහට 5 දෙනෙක් වගේ ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ ජනේලයක් දාලා තියෙනවා. වහලට තල් කොළයි පොල්ලතු හෙවිල්ලලා නෙට් දාලා තියෙනවා. මේ වගේ විදුලි ආලෝකය ලබා දීලා තියෙනවා. ඒ හින්දා රැට කරවලත් නැහැ. ඔය දේවල් ටික තමයි රූම් එක ඇතුළ ගැන කියන්න තියෙන්නේ. එළිය ගත්තාම මෙන්න මේ වගේ view එකක් තියෙනවා ඉස්සරහා පැත්තෙන්. ඒ කියන්නේ මේ බැල්කනි ඉඳලා බලද්දී ඔයාලට ඉතින් මේ ගැමි පරිසරයේ විඳින ගමන් කුරක්කන් තලපයක් කාලා වසන්ත අයියත් එක්ක සින්දුවක් කියලා ෆන් එකක් දාලා වීකෙන්ඩ් එක සතුටින් ගෙවලා යන්න පුළුවන් මෙහෙ ආවොත්. ඒකට මේ නිදහස කියලා වැඩක් නැහැ ඉතින්. මම කලින් වීඩියෝ වල දාලා තියෙනවා මෙතෙන්ට එන පාර මේ තැන තියෙන්නේ හම්බෙගමුවේ. ඒ කියන්නේ තනමල් විල හම්බෙගමුවේ තමයි මේ තැන තියෙන්නේ. දප්පුලව තරණය කරලා ඊට පස්සේ කැලේ මැද්දෙන් ඇවිල්ලා එන්න පුළුවන්. දැන් මේ කාලේට වතුර අඩු හින්දා බයිසිකල් වල වගේ නවනම් බයිසිකලෙන් මෙන්න පුළුවන් මේ තැන. ඇවිල්ලා හවසට කුරක්කන් තලපයක් ගිලලා චිල් එකේ ඉඳලා යන්න පුළුවන්. හෙට අදටත් වඩා මට